චුම්බක කියන පාඩමට තමයි ඇවිල්ලා තියෙන්නේ grade 8 unit 6. ඒ කියන්නේ 8 වසරේ 6 වෙනි පාඩම. මේ පාඩමේ තියෙනවා ප්‍රධාන කොටස් කීයක් තියෙනවද? කොටස් තියෙනවා පුතේ 5ක්. හරිද? මේ කොටස් 5 ගත්තොත් චුම්බකයක ද්‍රව කියන එක තමයි මුල්ම කොටස. චුම්බකයක තියෙනවා පුතේ ද්‍රව දෙකක්. ඒ ද්‍රව දෙක තමයි මුල්ම කොටසදී අපි අධ්‍යයනය කරන්නේ. ඊට පස්සේ චුම්බකයක චුම්බක ක්ෂේත්‍රය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මාලිමාව ගැන කතා කරනවා. මාලිමාවක් හදන්නේ පුතේ චුම්බකයක් ඇසුරෙන්. ඒතර චුම්බකයක් ඇසුරෙන් නිර්මාණය කරපු මාලිමාව ගැන කතා කරනවා. ඊට පස්සේ ළඟට භූ චුම්බකත්වය ගැන කතා කරනවා. ඊට පස්සේ අපි පස්වෙනි එක නැත්නම් අවසානක විදියට తాවකාලික චුම්බක සහ ස්ථිර චුම්බක කියන්නේ මොනවද කියන කාරණේ ගැන කතා කරනවා. හරි. එතකොට ඔය පහ තමයි තියෙන්නේ. ඔය කොටස් පහ තමයි මේ පාඩම තුලදී කතා කරන්නේ. අපි මුලින්ම යමු මෙන්න මේ කොටසට. ඊට කලින් චූටි දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. අපි ඒ ටික කතා කරලා පළවෙනි කොටසට යමු. හරි. මුලින්ම තියෙනවා පුතේ පොඩි ක්‍රියාකාරකම චුම්බක කියන්නේ මොනවද? දැන් ඔයාලා චුම්බක කියන වචනයට වඩා ඔයාට ගොඩාක්ම සමීපයි මොකද්ද? කාන්දම් කියන වචනය. චුම්බක කියන වචනයට වඩා සමීපයි කාන්දම් කියන වචනය. ඊට පස්සේ කාන්දමකට ආකර්ෂණය වෙන්න නැත්නම් කාන්දමකට ඇලෙන්නේ මොනවද? හැමදේම ඇවිල්ලා කාන්දමේ ඇලෙනවද? ලීයකට ලං කරොත් කාන්දමට ඇලෙනවද? ඊට පස්සේ ඊළඟට වතුර වලට ලං කරොත් කාන්දමට ඇලෙනවද? ප්ලාස්ටික් බෝතලයකට ලං කරොත් කාන්දමට ඇලෙනවද? රබර් බෝලයකට ලං කරොත් කාන්දමකට ඇලෙනවද? එහෙම වෙන්නේ නැහැ. කාන්දමකට ආකර්ෂණය වෙන්න පුළුවන් නැත්නම් චුම්බකයකට ආකර්ෂණය වෙන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. යකඩ කෑල්ලකට ඇල්ලුවාම ඔන්න ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ පුතේ ඊළඟට තවත් වෙනවක් හරි වෙන ලෝහ කෑල්ලකට ඇල්ලුවොත් ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ යකඩ වලින් වගේ හදපු වෙනත් ගෙදර තියෙන උපකරණයකට ඇල්ලුවොත් හරිද? එතෙන්දී ආකර්ෂණය වෙනවා. එතකොට මේ ඒ වගේ ආකර්ෂණය වෙන දේවල්, ඒ කියන්නේ කාන්දමක් නැත්නම් චුම්බකයක් ආකර්ෂණය වෙන දේවලුත් තියෙනවා, ආකර්ෂණය නොවන දේවලුත් තියෙනවා. හරිද? අපි ඒ ගැන තමයි මුලින්ම කතා කරන්න යන්නේ. හරි. එතකොට මේකේදී මුල්ම ක්‍රියාකාරකමක් තියෙනවා පළවෙනි කොටසෙම ක්‍රියාකාරකම 4.1 කියලා එකක්. එතකොට මේකේදී පුතේ අපිට අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. මෙන්න මේ දේවල් ටික තමයි අවශ්‍ය වෙන්නේ. ස්ථිර චුම්බකයක් ඕනේ. ඒ කියන්නේ පුතේ සාමාන්‍ය කාන්දමක් ඕනේ. ඊට පස්සේ නූල් කැබැල්ලක් ඕනේ. ඊට පස්සේ ඕනේ අපිට ආධාරකයක්, මේවා රඳවලා තබා ගන්න ආධාරකයක් ඕනේ. ඊට පස්සේ විවිධ වර්ගවල කාසි කිහිපයක් ඕනේ. යකඩ ඇණයක් ඕනේ, පිත්තල ඇණයක් ඕනේ, ගල් කැටයක් ඕනේ, ප්ලාස්ටික් රූලක් ඕනේ, චුම්බක ගුණ පරීක්ෂා කිරීමට අවශ්‍ය වෙනත් Tamanට කැමති ඕනම දෙයක්. මේ දේවල් වලට අමතරව තව ඔයාට චුම්බක ගුණ පරීක්ෂා කරන්න, ඒ කියන්නේ පොතේ චුම්බකයට ඇලෙනවද නැද්ද කියන එක පරීක්ෂා කරන්න අවශ්‍ය ඕනම දෙයක් ඕකට ගන්න පුළුවන්. ඔයා ගාව තියෙන පැන්සලක්, පෑනක්, පොතක්, හරිද, මකන කෑල්ලක් ඕන දෙයක් මේ පරීක්ෂණය සඳහා යොදා ගන්න පුළුවන්. මේක සඳහා ඔයාට සපය ගන්න පුළුවන්. හරිද? හරි. දැන් මේක කරන්න යන්නේ කොහොමද? මේ දේවල් ටික ගත්තා. ඊට පස්සේ පුතේ මේක කරන්නේ කොහොමද? හරි. මෙහෙමයි කරන්න තියෙන්නේ, මහා දෙයක් නෑ. මහා දෙයක් නෑ කරන්න. අපි ගත්ත ටික දැන් අරගෙන තියෙනවානේ විවිධ දේවල් ටිකක් අපි ගාව තියෙනවා. රූලක් තියෙනවා, යකඩ ඇන තියෙනවා, ඊට පස්සේ තඹ කම්බි තියෙනවා, ඊට පස්සේ ඊළඟට ඔය මේ ඔය මෙතන තිබ්බ විවිධ දේවල් ටිකක් තියෙනවානේ මේ තියෙන්නේ. අද නූල් කෑලි තියෙනවා. හරිද? යකඩ ඇන, පිත්තල ඇන, හරිද? ගල් කැටක් තියෙනවා. හරිද? ඒ වගේ දේවල් තියෙනවා. එතකොට පුතේ මෙන්න මෙහෙමයි චුම්බකය අරගෙන නූලක ගැට ගහලා ආධාරකයක එල්ලන්න ඕනේ. කියන්නේ චුම්බකයේ නූලක ගැට ගහලා එල්ලලා තියෙනවා කොහේ හරි උඩකින් හරි කොහෙන් හරි නූලේ එක කෙරෝලක් කොහේ හරි මේ අපිට එල්ලන්න පුළුවන් තැනකින් ගැට ගහලා ආධාරකකින් ගැට ගහලා නූලේ අනිත් කෙරවලට චුම්බකය ගැට ගහනවා. ගැට ගැහුවට පස්සේ පුතේ චුම්බකෙ මෙහෙම පැද්දි තියෙනවනේ. ඊට පස්සේ අපිට චුම්බක ගුණ පරීක්ෂා කරන්න, ඒ කියන්නේ චුම්බකයට ආකර්ෂණය වෙනවද නැද්ද කියන එක පරීක්ෂා කරන්න අවශ්‍ය කරන ඔය අපි ගාව තියෙන මොනවා හරි එකක් අරගෙන චුම්බකයට ලං කරනවා. ලං කරනකොට චුම්බකය ඇවිල්ලා ඒකේ ඇලුනා නම්, ආකර්ෂණය වුණා නම් ඒ ද්‍රව්‍යයට, ඒ ද්‍රව්‍යයේ චුම්බක ගුණ තියෙනවා. ඒ කියන්නේ චුම්බකයට ආකර්ෂණය වෙනවා. එතකොට පුතේ සමහර ඒවා තියෙනවා චුම්බකයේ ආසන්නයට අරන් ගියාම ආකර්ෂණය වෙන්නේ නැති දේවල්. ඒවා ආකර්ෂණය වෙන්නේ නැහැ. එතකොට අපිට ආකර්ෂණය වෙනවද නැද්ද කියන එක බලා ගන්න පුළුවන්. චුම්බකය ඇවිල්ලා ඒ වස්තුවට ඇලෙනවා නම් ඒ අවස්ථාවේ ඒ වස්තුව චුම්බකයට ආකර්ෂණය වෙනවා.
ඒ වගේම ඇලෙන්නේ නැත්නම් චුම්බකයට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොතේ චුම්බක බල නැහැ. චුම්බක ගුණ නැහැ. හරිද? ආකර්ෂණය වෙනවා නම් චුම්බක ගුණ පවතිනවා. හරි. ඒතර මේ විදිහට තමයි ඕනම ද්‍රව්‍යයක චුම්බක ගුණ තියෙනවද නැද්ද කියන එක පරීක්ෂා කරන්නේ. චුම්බකය ඇලෙනවා නම් චුම්බක ගුණ තියෙනවා. චුම්බකය ඇලෙන්නේ නැත්නම් චුම්බක ගුණ නැහැ. හරි. දැන් අපි ගත්ත දේවල් ටික මෙතන ලියලා බලමු. මුලින්ම ප්ලාස්ටික් රූල මේක ලියලා තියෙනවා. ආකර්ෂණය වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි තියෙන දේපල් වලින් තව ටිකක් ලියමු. මොනවද? ගල් කැට තියෙනවා. යකඩ ඇණය හරි. තව මොනවද ගත්තේ? තව මෙතන තිබ්බේ පිත්තල ඇණ තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. පිත්තල ඇණය. ඊට පස්සේ ළඟට අපි තව ගමු මකන බැල්ල. හය. යකඩ කූරක් ගමු. හරි. මේ වගේ දේවල් ටික තමයි අපි පරීක්ෂණයට ගත්තේ. හරි. දැන් මේ දේවල් ආකර්ෂණය වෙනවද නැද්ද කියලා අපි බලමු. මුලින් පොතේ ගල් කැටයක් අපි ඔය එල්ලලා තියෙන චුම්බකයේ ආසන්නයට ගියොත් මොකද වෙන්නේ? ගල් කැටය දෙසට ආකර්ෂණය වෙනවා චුම්බකය. එහෙම වෙන්නේ නැහැ. හරිද? මොකද චුම්බකය මේ ගල් කැටයට චුම්බක ගුණ නැහැ. හරිද? එහෙනම් චුම්බකයක් ගල් කැටය වෙත ආකර්ෂණය වෙන්නේ නැහැ. එහෙනම් ආකර්ෂණය වෙන්නේ නැහැ. මම මෙහෙම හරියට දානක ආකර්ෂණය වෙන්නේ නැහැ. යකඩ ඇණයට කලෙම ඇවිල්ලා ඇනෙනවා. ඒ කියන්නේ මේ ඇලෙනවා. ඒ කියන්නේ පොතේ මොකද්ද? ආකර්ෂණය වෙනවා. චුම්බක ගුණ පවතිනවා. හරි. ඊට පස්සේ පිත්තල ඇණයත් ආකර්ෂණය වෙනවා. චුම්බක ගුණ තියෙනවා. මකන කෑල්ලක් කාන්දමේ ඇලෙනවද? ඔයාලා දන්නම ඇති. ඇලෙන්නේ නැහැ පුතේ. හරිද? හරි. එහෙනම් ඇලෙන්නේ නැහැ. චුම්බක ගුණ නැහැ. ඇලෙන්නේ නැහැ. ආකර්ෂණය නොවේ. හරි. යකඩ කූර ඇවිල්ලා චුම්බකයේ ඇලෙනවා. හරි. ඒ කියන්නේ චුම්බක ගුණ පවතිනවා. ආකර්ෂණය වෙනවා. හරි. ඒතර ඔය විදියට තමයි පුතේ ආකර්ෂණය වෙනවද නැද්ද කියලා ඕනම වස්තුව පරීක්ෂා කරන්නේ. මම මේ උදාහරණ කිහිපයක් තමයි ගත්තේ. එතකොට ලෝකේ තියෙන ඕනම වස්තුවක් එක්කෝ චුම්බකයකට ආකර්ෂණය වෙනවා නැත්නම් ආකර්ෂණය වෙන්නේ නැහැ. හරි. 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 දැන් අපි චුම්බකයක චුම්බක ගුණ පවතිනවද නැද්ද කියලා පරීක්ෂා කළා. එතකොට පුතේ මේ විදියට චුම්බක ද්‍රව්‍ය කියලා කියනවා චුම්බකයට ආකර්ෂණය වෙන දේවල් වලට නැත්නම් ඒ ආකර්ෂණය වන්නා වූ ගුණයට කියනවා චුම්බක ගුණය කියලා නැත්නම් චුම්බකත්වය කියලා. හරි. සාමාන්‍යයෙන් චුම්බක ද්‍රව්‍ය කියන්නේ චුම්බකයක් වෙත ආකර්ෂණය වෙන ද්‍රව්‍ය වලට උදාහරණ ගත්තොත් මුලින්ම මේ යකඩ නිකල් ක්‍රෝමියම් වගේ මොනවද ලෝහ වර්ග යකඩ නිකල් ක්‍රෝමියම් වගේ ලෝහ වර්ග චුම්බකයක් දෙසට ආකර්ෂණය වෙනවා. චුම්බකයක් වෙත ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ පුතේ වානේ ෆෙරයිට් වගේ අලෝහ වර්ග අලෝහ වර්ග චුම්බකයක් වෙත මක්කෙනවද ආකර්ෂණය වෙනවා. හරි. ඔය විදියට මෙන්න මේ ලෝහ වර්ග සහ අලෝහ වර්ග ආකර්ෂණය වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ තියෙන පොතේ වානේ වලින් හදපු චුම්බක, මේ තියෙන ෆෙරයිට් වලින් හදපු චුම්බක. හරි. ඊට පස්සේ චුම්බක ගුණය කියලා කියන්නේ සහ චුම්බකත්වයේ අනු සමහර ද්‍රව්‍ය සතුව පවතින ගුණාංගයක්. ඒ කියන්නේ හැම වස්තු දැන් අපි අර පරීක්ෂණය කරද්දී දැක්කනේ හැම එකම පොතේ චුම්බකය ඇලුන්නේ නැහැ. ඒ කියන්නේ මොකද? හැම වස්තුවකම චුම්බක ගුණය නැත්නම් චුම්බකත්වය කියන ලක්ෂණය නැහැ. ඒ හින්දා චුම්බක ගුණය නැත්නම් ඒකට අපි තව වචනයක් කියනවා චුම්බකත්වය කියලා. මෙන්න මේ චුම්බක ගුණය සහ චුම්බකත්වය. චුම්බක ගුණය හෙවත් චුම්බකත්වය කියන එක හැම ද්‍රව්‍යකම නැහැ. සමහර ද්‍රව්‍යවල පමණක් අඩංගු වන අන්තර්ගත වන ගුණාංගයක් තමයි මෙන්න මේ චුම්බක ගුණය නැත්නම් චුම්බකත්වය කියලා කියන්නේ. හරි. පොඩි මිස්ටේක් එකක් තියෙනවා. තමා වෙන්න මේවා පුතේ මිශ්‍ර ලෝහ හොඳේ. අලෝහ නෙමෙයි මිශ්‍ර ලෝහ. හරි. වානේ ෆෙරයිට් කියන්නේ මිශ්‍ර ලෝහ. හරි. ඔය ටියුට් එක දෙද්දි ඔක පැහැදිලිව එවනවා ඈ. බලන්න ඔයාලා ටියුට් එක ආයි සුපිරිම මට්ටමේ තියෙනවා. අපි කොහොමත් ටියුට් එකක් දෙන්න පුළුවන් උපරිම ක්වොලිටි එකට දෙන්නේ. හොඳ මට්ටමේ ටියුට් එක තියෙනවා. ෂෝට් නෝට් එකක් දෙනවා මේකට. පාඩම් කරන්න පුළුවන් පහසු වෙන්න. දැන් මේව පොඩ්ඩක් අර ටියුට් එක පුතේ මම හිතන්නේ පිටු 20ක් විතර තියෙනවා නේද මේ පාඩම. මේක දැන් අපි මේකේ තියෙන මේන්ම දේවල් ටික දාලා
පිටු 4කට 5කට ඔකේ ෂෝට් නෝට් එකක් හදලා දෙනවා. ඊට පස්සේ අපි යන් මේ පාඩමේ පළවෙනි කොටසට දැන් ඔයාලට මොකද ලියන්න දෙයක් නැහැ. මේ පාඩමම ටියුට් එකේ තියෙනවා. ඔයාලගේ ඊළඟ පාඩමේ ඉඳන් තමයි හිස්තැන් ටික තියෙන්නේ. ටියුට් වල ටියුට් ටික හම්බ වෙන්නේ ඊළඟ පාඩම වගේ වෙනකොට ගොඩක් දුරට ලබන සතිය පහු වෙනවනේ ටියුට් එක එනකොට ඔයාලට. දැන් ලබන සතිය අපි ටියුට් එකේ වන්න ගත්තොත් ලබන සතිය පහු වෙනවා ඔයාලට ටියුට් එක හම්බ වෙන්නේ. ඊට පස්සේ ගොඩක් දුරට ලබන සතිය මේ පාඩම ඉවරයි. ඊට පස්සේ ඊළඟ පාඩම තමයි ඊට පස්සේ සතියේ හම්බ වෙන්නේ. ඊට පස්සේ සතිය තමයි ඔයාගාව ටියුට් ටික තියෙන්නේ. එතකොට තමයි අපි ඊළඟ පාඩමේ ඉඳන් තමයි හිස්තැන් තියලා දෙන්නේ. එතකොට ඒවා පන්ති උගන්න ගමන් ඒ හිස්තැන් ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. මම කියන දේවල් ලියා ගන්න පුළුවන් අර සාමාන්‍ය ටියුට් එක කරනවා වගේ. හරි? හරි. චුම්බකයක ද්‍රව කියන කොටසට තමයි පුතේ අපි යන්නේ. ඒකට පළවෙනි කොටස මේ පාඩමේ තියෙන. අර මුලින් ගන්නේ චුම්බක සම්බන්ධව මේ අර මේ මූලික දේවල් ටික දැන් තමයි අපි පළවෙනි කොටසට ආවේ. හරි. එතන මේකටත් මුලින්ම තියෙනවා මොකද්ද? ක්‍රියාකාරකමක්. මෙන්න මෙහෙමයි. මේකට අවශ්‍ය කරන පුතේ දණ්ඩ චුම්බකයක්. ඒ කියන්නේ ඔයාලා අව තියෙන දණ්ඩක් වගේ තියෙන චුම්බක තියෙනවනේ. ඒවා තමයි දණ්ඩ චුම්බක කියලා කියන්නේ. යකඩ කුඩු ඕනි, තුනී පොලිතින් කොලයක් ඕනි, නැත්නම් පොලිතින් කවරයක් ඕනි, කඩදාසි කොලයක් ඕනි. හරි. දැන් මේ ටික උපයෝගී කරගෙන කොහොමද අපි වැඩේ කරන්නේ? මේ ටික උපයෝගී කරගෙන අපි කොහොමද වැඩේ කරන්නේ කියලා බලමු. හරි. මෙහෙමයි කරන්නේ. දණ්ඩ චුම්බකයේ පුතේ දැන් අපි ගාව තියෙනවා දණ්ඩ චුම්බකයක්. ඒ දණ්ඩ චුම්බකය අපි පොලිතින් කවරයකට දාලා මුළුමනින්ම වසන්න ඕනි. දණ්ඩ චුම්බකය පොලිතින් කවර එක දාලා මුළුමනින්ම වසන්න ඕනි. හරිද? වසලා ඊළඟට කඩදාසි කොලයක් මත යකඩ කුඩු ටික විසිරුවා හරින්න ඕනේ. හරිද? අපි ගාව කඩදාසි කොලයක් තියෙනවා. ඒ කඩදාසි කොලේ යකඩ අපි ගාව යකඩ කුඩුත් තියෙනවා. කඩදාසි කොලේ උඩ යකඩ කුඩු ටික සම්පූර්ණයෙන් හොඳට විසිරුවා හරින්න ඕනේ. ඊට පස්සේ අපිට අර දණ්ඩ චුම්බකේ දානවා පුතේ පොලිතින් එකකට. පොලිතින් එක දාලා දෙකවම රෙඩි කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? ඔතන ලද දණ්ඩ චුම්බකය කඩදාසිය මත තියනවා. හරිද? ඒක කඩදාසිය උඩින් තියනවා. ඊට පස්සේ තියලා ඒ දණ්ඩ චුම්බකයට දැන් යකඩ කුඩු අසුරලා තියෙන තවරලා තියෙන දණ්ඩ චුම්බකයේ මේ යකඩ කුඩු තවරලා තියෙන කඩදාසිය තියෙනවනේ. ඒක උඩින් තියනවා දණ්ඩ චුම්බකයේ අර පොලිතින් එක දාපු දණ්ඩ චුම්බකය. ඊට පස්සේ පුතේ ඒ චුම්බකයේ පුළුවන් තරම හොඳට අර යකඩ කුඩු ගෑවෙන විදියට පොඩ්ඩක් ඒ දණ්ඩ චුම්බකය ඒ යකඩ කුඩු තියෙන කොලේ උඩ පොඩ්ඩක් අතුල්ලනවා. හරිද? ඒ කියන්නේ හොඳට ගෑවෙන විදියට. ඊට පස්සේ චුම්බකයේ ඉහළට ඔසවලා ඒ යකඩ කුඩු ගෑවිලා තියෙන රටාව නිරීක්ෂණය කරන්න ඕනේ. හරි? දැන් අපි චුම්බකය යකඩ කුඩු තිබ්බ කොලේ උඩින් තිබ්බා. හොඳට ඒකේ ගෑවෙන විදිහට හොඳට යකඩ කුඩු ටික ඇතිල්ලුවා. අතුල්ලලා ඊට පස්සේ යකඩ කුඩු පුතේ ඒ චුම්බකයේ ගෑවෙන රටාවක් තියෙනවා. ඒ රටාව නිරීක්ෂණය කරන්න කියලා තමයි කියන්නේ. කියන්නේ මේ චුම්බකයේ යම්කිසි රටාවකට තමයි මේ යකඩ කුඩු ටික ගෑවිලා තියෙන්නේ. ඒ රටාව හොඳට බලලා නිරීක්ෂණය කරන්න කියලා තමයි මේ පරීක්ෂණය තියෙන්නේ. එතකොට ඔයාලට පේන්න තියෙනවා චුම්බකය දැන් දාලා තියෙන පොලිතින් එකක් ඇතුලේ එහෙම දාලා තියෙද්දි පොලිතින් එක වටේට තමයි පුතේ චුම්බකයේ ආසන්නයේ පොලිතින් එක වටේට තමයි ඔය යකඩ කුඩු ටික ගෑවිලා ඒ රටාවකට නිර්මාණය වෙන්නේ. හරිද? හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒ පොලිතින් එක ඇතුලේ තියෙන චුම්බකය වටා පොලිතින් එක වටේට මෙන්න මේ විදිහට තමයි පුතේ යකඩ කුඩු ගෑවිලා නැත්නම් යකඩ කුඩු තැම්පත් වෙලා ආකර්ෂණය වෙලා තියෙන්නේ. එතන මේ විදිහට ලස්සනට රටාවකට පේන්නේ අර පොලිතින් එකක් ඇතුලේ දැම්මාම සාමාන්‍යයෙන් ඔය පොලිතින් එකක් ඇතුලේ දාන්න නැතුව සාමාන්‍ය විදිහට ඒ කියන්නේ චුම්බකය පොලිතින් එකකින් ආවරණය නොකර ඔය කඩදාසිය උඩින් තිබ්බනම් ඔය වගේ ලස්සනට මේ රටාවකට ක්‍රමානුකූල රටාවකට අපිට පොතේ බලා ගන්න හම්බෙන්නේ නැහැ මේ චුම්බකයේ මත තැවෙරලා තියෙන යකඩ කුඩු ටික. ඒ හින්දා තමයි මේක පොලිතින් එකකින් ආවරණය කරලා යකඩ කුඩු මත තැබුවේ. එහෙම තැබුවට පස්සේ පොලිතින් එකේ ගානට ඒ යකඩ කුඩු ටික තැවරලා තියෙන ආකාරය පේනවා. මේ විදිහට පුතේ ඔයාලට පේනවා මේ චුම්බකයේ දණ්ඩ චුම්බකයේ දෙපැත්තේ තමයි ගොඩක් තැවරලා තියෙන්නේ. මැද හරිය තැවරලා තියෙන ප්‍රමාණය අඩුයි. හරි? මේ දෙපැත්තේ තමයි වැඩිපුර තැවරලා තියෙන්නේ. හරිද? ඒ විදිහට අපි නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒකට හේතුව අපි ඉස්සරහට කියන්නම්. ඔය විදිහට දෙපැත්තේ වැඩිපුරත් මැද හරිය අඩු වෙනොත් තමයි ඒ අවස්ථාවේ
ඒ යකඩ කුඩු ආකර්ෂණය වෙලා තිබුණේ. හරි. එතකොට මේ චුම්බක බලය පුතේ චුම්බක බලය කියන එක දණ්ඩ චුම්බකයක් ගත්තොත් මේ අග්‍ර ස්ථානවල චුම්බක බලය වැඩි. නැත්නම් චුම්බක ක්ෂේත්‍රය වැඩි. ඒ හින්දා තමයි මේ අග්‍ර ස්ථාන වලට වැඩිපුර යකඩ කුඩු ආකර්ෂණය වෙන්නේ. මැද ස්ථානවල සාපේක්ෂව අඩු ආකර්ෂණය වීමක් තියෙන්නේ. හරිද? හරි. ඒ විදිහට පුතේ ඔයාලට මම කිව්වා චුම්බකයේ අර අග්‍රවල අග්‍ර ස්ථාන දෙකේ කියන්නේ අගිස්සවල් දෙකේ තමයි පුතේ වැඩිපුර යකඩ කුඩු ආකර්ෂණය වුණේ. ඒ විදිහට වැඩිපුර යකඩ කුඩු ආකර්ෂණය වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ චුම්බක බලය වැඩිපුර තියෙන්නේ ওই දෙපැත්තේ. ඒකයි. අපි කියන්නේ වැඩිපුර යකඩ කුඩු ආකර්ෂණය වෙන්න හේතුව වැඩිපුර චුම්බක බලයක් තිබුණේ ওই දෙපැත්තේ. එහෙනම් තමයි ඔයාට වැඩිපුර යකඩ කුඩු ආකර්ෂණය වුණේ. එහෙනම් අපි කියනවා චුම්බකයක චුම්බක බලය වැඩිපුරම ක්‍රියාත්මක වී ඇති ස්ථාන චුම්බක ද්‍රව විදිහට හඳුන්වනවා. එතකොට චුම්බක බලය පුතේ වැඩිපුරම ක්‍රියාත්මක වුණේ මොනවද? මේ අගිස්සේ මේ අගිස්සේ. එතකොට මේ අගිස්සවල් දෙකට තමයි අපි කියන්නේ චුම්බක ද්‍රව කියලා. චුම්බක ද්‍රව කියලා. චුම්බක ද්‍රව වල තමයි නැත්නම් චුම්බක ද්‍රව වල තමයි වැඩිම චුම්බක බලයක් තියෙන්නේ. එහෙනම් තමයි වැඩිපුර මේ චුම්බක ද්‍රව වලට චුම්බක ද්‍රව්‍ය ආකර්ෂණය වෙන්නේ. එතකොට ওই විදිහට පුතේ වැඩිපුරම චුම්බක බල පිහිටන ද්‍රව දෙකක් තියෙනවා. ඒ ද්‍රව දෙක අපි හඳුන්වනවා මොනවද? එකක් උත්තර ද්‍රවය, අනිත් එක තමයි දක්ෂිණ ද්‍රවය කියලා. හරි. එතකොට චුම්බකයක ප්‍රධාන චුම්බක ද්‍රව දෙකයි උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය. එතකොට පුතේ විවිධ හැඩති චුම්බක බල උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය පිහිටන්නේ විවිධ ආකාර වලට. විවිධ හැඩේ තියෙනවා. දැන් මේ දණ්ඩ චුම්බකයක්, අෂ්ටලාඩන් චුම්බකයක්, ඊට පස්සේ මේ චුම්බක මේ වෘත්තාකාර චුම්බක, හරිද? ඒ වගේ විවිධ හැඩති චුම්බක තියෙනවා. ඒතර මේ චුම්බක වල දැන් මේ චුම්බකය ගත්තොත් පුතේ මේ විදියට මේ අගිස්සවල් දෙකේ මේ දණ්ඩ දෙකලවර තමයි පිහිටන්නේ දක්ෂිණ ද්‍රවය සහ උත්තර ද්‍රවය. මේ අශ්වලාඩම් මේක ගත්තොත් මේ අවසානයේ මේ කෙරවලවල් දෙකේ තමයි පිහිටන්නේ ද්‍රවයන් දෙක. ඊට පස්සේ මේ වගේ චුම්බකයක් ගත්තොත් මේ උඩ සහ යට තමයි උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය පිහිටන්නේ. ඊට පස්සේ ඊළඟට මෙන්න මේ විදිහට මේ වෘත්තාකාර චුම්බක ගත්තොත් ඒකේ මේ උඩ කොටස සහ යට කොටස තමයි යට මේ උඩ මේ පොළොවට ස්පර්ශ වන්නා වූ කියන්නේ මේ උඩ තියෙන කොටස සහ මේ යට පොළොවට ස්පර්ශ වන්නා වූ රවුමේ තමයි උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය පිහිටන්නේ. ද්‍රව දෙක පිහිටන්නේ. හරිද? එතකොට පුතේ මේ චුම්බකයේ හැඩය අනුව චුම්බක වර්ගය අනුව උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය පිහිටන ආකාර වෙනස් වෙනවා. එකිනෙකට වෙනස් වෙනවා. හරි? හරි. එහෙනම් ඔයා දන්නවා දැන් චුම්බකයක ද්‍රව කියන්නේ මොනවද? චුම්බක ද්‍රව කියලා කියන පුතේ චුම්බක බලය වැඩිපුර පවතින ස්ථාන චුම්බක ද්‍රව විදියට හඳුන්වනවා. චුම්බක ද්‍රව චුම්බක වර්ගයෙන් වර්ගයට පිහිටන ස්ථානය චුම්බක ද්‍රව පිහිටන ස්ථාන වෙනස් වෙනවා. මම කතා කළේ කලින් ඒ චුම්බක වලට අදාළව කොහොමද චුම්බක ද්‍රව පිහිටන්න කියලා. හරි. ඉවෙයිනේ දැවැන්තම වැඩපිළිවෙල සහිත විද්‍යාව පන්තිය. විද්‍යාව කසුන් රණවක. සරල හා සුපැහැදිලි ඉගැන්වීම් රටාව. සෑම ශ්‍රේණියක් සඳහාම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය. වාර විභාග සඳහා නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව. වර්ණ නිබන්ධන හා කෙටි සටහන් පෙළ. වාර විභාග හා මාසික පරීක්ෂණ. සියලු විෂය කරුණු නැවත පුනරීක්ෂණය කරන ස්පීඩ් රිවිෂන් වැඩපිළිවෙල. 6 සිට 11 ශ්‍රේණි දක්වා සියලුම පන්ති වෙනම ආවරණය වන පරිදි Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. ඔන්ලයින් පන්ති සඳහා සම්බන්ධ වීමට 075 65 56 472 අංකයට නම හා ශ්‍රේණිය WhatsApp පණිවිඩයක් මගින් යොමු කරන්න. කසුන් රණවක තාරුණ්‍යයේ විද්‍යාව බ්‍රෑන්ඩ් එක.